හරි. 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 දාගන මාතෘකාව විකිරණ නැත්තම් ෆෝටෝන වල ශක්තිය කියලා. දාගන මාතෘකාව විකිරණ නැත්තම් ෆෝටෝන වල ශක්තිය කියලා. හරි. මේ විකිරණ නැත්තම් ෆෝටෝන වල ශක්තිය හොයන්න අපාවිච්චි කරන සමීකරණයක් E = hf කියලා. E = hf කියලා. හරි. මෙන්න මෙහෙම ශක්තිය. විකිරණ නැත්තම් ෆෝටෝන වල ශක්තිය හොයන්න පාවිච්චි කරන සමීකරණයක් තියෙනවා E = hf කියලා. මෙන්න මේ E කියලා කියන්නේ E කියලා කියන්නේ මොකද්ද? E කියලා කියන්නේ විකිරණ නැත්තම් ෆෝටෝන එකක ශක්තිය. හරි? ඒකකය ජූල්. හරි? අපිට මේ E කියලා ලැබෙන්නේ විකිරණ නැත්තම් ෆෝටෝන එකක ශක්තිය. මේ E කියලා කියන්නේ විකිරණ නැත්තම් ෆෝටෝන එකක ශක්තිය. මෙතන ඔයා පැහැදිලිව දාගන්න ඕන මෙන්න මේ එකක කියන එක රවුන්ඩ් කරගන්න ඕන. මොකක්ද දන්නවද? අපිට ලැබෙන්නේ E = hf කියලා විකිරණ නැත්තම් ෆෝටෝන එකක ශක්තිය. හරි? ඊළඟ කෙනා h කියලා කියන්නේ ප්ලාන්ක් නියතය. හරි? h කියලා කියන්නේ ප්ලාන්ක් නියතය. හරි? මේක නම් ඉතින් පාඩම් කරගන්න දෙයක් නැහැ. ඔයාලට පේපරේ දෙනවා. හරි? මේකේ අගය 6.626 ගුණ කිරීම 10 ඍණ 34යි js ඍණ 1 කියලා තමයි අපිට ලැබෙන්නේ. තප්පරයට. මොකද 6. අපිට ලැබෙන්නේ 6.626 ගුණ කිරීම 10 ඍණ 34යි තප්පරයට ජූල් කියලා තමයි ලැබෙන්නේ. මේ ප්ලාන්ක් නියතය. ප්ලාන්ක් නියතය පාඩම් කරගන්න දෙයක් නැහැ. ඔයාලට පේපරේ දෙනවා. හරි? එතකොට E කියලා ලැබෙන විකිරණ නැත්තම් ෆෝටෝන එකක ශක්තිය, H කියලා කියන්නේ ප්ලාන්ක් නියතය, ඊට පස්සේ F කියලා කියන්නේ කවුරුත් දන්න සංඛ්‍යාතය. හරි? ඒකක විදියට මෙතනදි ගන්නේ අර ගන්න පුළුවන් හර්ට්ස් වලින්. නැත්තම් ආදේශ කරන්න ඕන තප්පරයට කියලා. S ඍණ 1. හරි? හර්ට්ස් නැත්තම් S ඍණ 1. ඒ කියන්නේ තප්පරයට කියන අදහස. හරි? දාන්න මේක දාගන්න. හරි? විකිරණ නැත්තම් ෆෝටෝන වල ශක්තිය විකිරණ නැත්තම් ෆෝටෝන වල ශක්තිය සෙවීම කියලා විකිරණ නැත්තම් ෆෝටෝන වල ශක්තිය කියලා E = hf කියලා දාන්න. දාලා E කියලා කියන්නේ විකිරණ නැත්තම් ෆෝටෝන එකක ශක්තිය. එකක හොඳේ. එකක ශක්තිය. විකිරණ නැත්තම් ෆෝටෝන එකක ශක්තිය තමයි E කියලා කියන්නේ. හරි? H කියලා කියන්නේ ප්ලාන්ක් නියතය 6.626 ගුණ කිරීම 10 ඍණ 34යි තප්පරයට ජූල් කියලා ලැබෙන. F කියලා කියන්නේ සංඛ්‍යාතය. හර්ට්ස් නැත්තම් S ඍණ 1 තමයි මේක ආදේශ කිරීම සිද්ධ කරන්න ඕන. හරිද ඒක? ටක් ගාලා දාගන්න. මේ ටික ටක් ගාලා දාගන්න. තරගාලා විලාස දෙන්න. හරි. මේ වීඩියෝ එක නවත්තගෙන ලියාගන්න. හරි? E කියලා කියන්නේ ෆෝටෝ විකිරණ නැත්තම් ෆෝටෝන එකක ශක්තියනේ. ඔයාලට කියන්නකෝ විකිරණ නැත්තම් ෆෝටෝන 20ක ශක්තිය හොයන්නේ කිව්වා. විකිරණ නැත්තම් ෆෝටෝන එකක ශක්තිය තමයි E කියලා කියන්නේ. විකිරණ නැත්තම් ෆෝටෝන කීයකද 20ක ශක්තිය හොයන්නේ කිව්වොත්. විකිරණ නැත්තම් ෆෝටෝන 20ක ශක්තිය හොයන්නේ කිව්වොත් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? මෙන්න මේ HF වල එන උත්තරේ ගුණ කරන්න ඕන 20ෙන්. ඇයි? HF වල E කියලා කියන්නේ HF වලින් එන උත්තරේ E කියලා කියන්නේ විකිරණ නැත්තම් ෆෝටෝන එකක ශක්තිය. අපිට 20ක ශක්තිය ඕන නම් මේ වගේ 20 ගුණයක්. හරි? එතන පල්ලෙහෙන් දාගන්න විකිරණ නැත්තම් ඇලීරා විකිරණ නැත්තම් ෆෝටෝන 20ක් නම් විකිරණ නැත්තම් ෆෝටෝන 20ක් නම් විකිරණ නැත්තම් ෆෝටෝන 20ක ශක්තිය. විකිරණ නැත්තම් ෆෝටෝන 20ක ශක්තිය. විකිරණ නැත්තම් ෆෝටෝන 20ක ශක්තිය කියලා කියන්නේ ඉතින් දාගන්න විකිරණ නැත්තම් ෆෝටෝන 20ක ශක්තිය කියලා සමානයි HF ගුණ කිරීම 20. මොකද HF වලින් ලැබෙන විකිරණ නැත්තම් ෆෝටෝන එකක ශක්තිය විකිරණ නැත්තම් ෆෝටෝන 20ක ශක්තිය ඕන නම් අපිට HF ගුණ කරන්න ඕන 20ෙන්. මෙන්න මෙතන මාර විදියට මතක තියාගන්න ඕන. ගොඩක් ඒුන්ට පැටලෙන්නේ මෙන්න මෙතන. මොකද E කියලා කියන්නේ විකිරණ නැත්තම් ෆෝටෝන එකක ශක්තිය කියලා අමතක වෙනවා. හරි? ඒක දාගන්න. විකිරණ නැත්තම් ෆෝටෝන 20ක ශක්තිය නම් කියලා HF ගුණ කිරීම 20. හරි. ඊළඟට අපිට
තව සමීකරණයක් ඕන වෙනවා. හරි. මේක ගණන් හදන්න එනකොට අර ඔයා බය වෙන්න දෙයක් නැහැ. මොකද ගණන් හදන්න එනවා කියලා ගණන් හදන්න එන්නේ ආදේශ කරන්න. අර 11 වසරේ මතක ඇති අර O level වලදී කතා කරා වගේ ආදේශ කිරීම තමයි මේ සමාන HF වලට ඊට අපෙන් අර 20 වගේ H ට උත්තරයක් දෙනවා ප්ලාන්ක් නීතිය අපිට දෙනවා F ට සංඛ්‍යාතයක් දෙනවා සංඛ්‍යාතය දීලා ඒක ආදේශ කළා 20ක් නම් 20ෙන් ගුණ කරලා කරන තමයි ආදේශ කරන්න විතරයි පුළුවන් වෙන්න ඕන මහ ලොකුවට ගණන් එන්නේ නැහැ හරි ඊළඟ කතාව E සමානයි HF මීට අමතරව අපිට මේවයි ගණන් හදනකොට පාවිච්චි කරන්න තියෙනවා V සමානයි F lambda කියලා සමීකරණ හරි කලින් කතා කරා වගේ O level වලදී කතා කරලා තියෙනවා V සමාන F lambda කියලා V වලට අපි ආදේශ කරන්නේ ආලෝක ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගය වල කොච්චරද ආලෝකයේ ප්‍රවේගය වල 3 ගුණ කිරීම 10 8යි ms ඍණ 1 කියන ශක්තිය හරි ප්‍රවේගය v කියන තැනට අපි සාමාන්‍යයෙන් ආදේශ කරන්නේ ආලෝකයේ ප්‍රවේගය වල 3 ගුණ කිරීම 18 ms ඍණ 1 කියන අගය හරි f කියන තැනට සංඛ්‍යාතය ඔයාට අර වගේම තමයි ඔයාට ඕන හර්ට්ස් වලින් hz හර්ට්ස් වලින් නැත්නම් තප්පරයට වලින් ආදේශ කරන්න පුළුවන් හැබැයි මෙතන මෙන්න මේ තරංග ආයාමය ලැම්ඩා ආදේශ කරන්න ඕන මීටර වලින් ඒක අනිවාර්යයි හරි සම්මත ඒකක වලින් ආදේශ කරන්න ඕන ලැම්ඩා ආදේශ කරන්න ඕන මීටර වලින් සමහර වෙලාවල් වලට අපිට ඔය ලැම්ඩා මීටර වලින් නැතෝ නැනෝමීටර වලින් දෙන වෙලාවල් තියෙනවා අන්න ඒ වගේ වෙලාවකදී අපි කොහොමද මෙන්න මේ නැනෝමීටර මීටර බවට පත් කරගන්නේ හරි සමහර වෙලාවල් වලට අපිට අනිවාර්යෙන් ආදේශ කරන්න ඕන ලැම්ඩා කියන එක මීටර වලින්. හැබැයි සමහර වෙලාවල් වලට ගානේ නැනෝමීටර දීලා තියෙනවා. නැනෝමීටර දීලා තිබ්බොත් ඒක මීටර බවට පත් කරගන්න ඕන. මොකද්ද කරන්නේ? නැනෝමීටර රාගය ගුණ කරන්න 10 ඍණ 9. හරි. උදාහරණයක් විදියට අපි හිතමුකෝ නැනෝමීටර 20ක් නැනෝමීටර කියලා. 20ක් නැනෝමීටර නම් අපිට කරන් තියෙන්නේ 20 ගුණ කරන්න 10 ඍණ 9 මේක තමයි මීටර වලින් උත්තරේ. හරි කොහොම ආදේශ කරලා තමයි මේකට ගන්නවා. හරි දෙවෙනි සමීකරණයේ විදිහට මේක දාගන්න. දෙවෙනි සමීකරණයේ විදිහට අරකට පස්සේ මේක දාගෙන මේ ටික දාගන්න. v වලින් අපිට ලැබෙන්නේ ආලෝකයේ v කියලා ගන්න අපි සාමාන්‍ය ආලෝකයේ ප්‍රවේගය වෙන තොරතුරු කරපු 18 ms ශ්‍රේණ එක. f කියලා කියන්නේ සංඛ්‍යාතේ අපේ හර්ට්ස් වලින් නැත්නම් ශ්‍රේණ එකෙන් ගන්න පුළුවන්. lambda කියලා අපි ආදේශ කරා lambda තරංගාන්නේ ආදේශ කරන්න ඕන මීටර වලින් සමහර වෙලාවට අපිට දීලා තිබුණ නැනෝමීටර වලින් ඒක මීටර බවට පත් කරගන්න ඕන 10 ඍණ 9න් ගුණ කරලා උදාහරණයක් විදිහට 20 නැනෝමීටර තියෙනවා ඒක 10 ඍණ 9න් ගුණ කරලා මීටර බවට පත් කරා අර ගණන් වගේම තමයි මේවත් බං ආදේශ කළා අර ආදේශ කරන්න විතරයි තියෙන්නේ ආදේශ කළ උත්තර ගන්න කතාවල් තමයි තියෙන්නේ හරි අමාරු නෑ කරා ඇතිරෙද්ද නෑ සිරාම කතාව හරි 20 ගුණ කිරීම මේක තමයි පොඩ්ඩක් කර තියෙන්නේ මෙන්න මේ කතාව දෙනවා නැනෝමීටර දාලා දෙනවා අර පටල ගණීද කියලා බලන්න මොකද මීටර වලින් ආදේශ කරන්න ඕන බව දන්නවද කියලා බලන්න. හරි. ඔක දාගන්න. සර දාලා දාගන්න. හරි. නවත්තලා දාගන්න. හරි. වීඩියෝ එක නවත්තලා ලියාගන්න. ඊට පස්සේ මම එනවා ওই සමහර වෙලාවලට ওই සමීකරණ දෙක සම්බන්ධ වෙලා එන ගන්නු තියෙන සම්බන්ධ කරගන්න වෙන. මම ඒක නිසා ගණනය කියලා මෙහෙම දානවා. ඔයා දන්නවා ওই සමීකරණය මොකද්ද? E සමානයි HF නේ. අනිත් සමීකරණය මොකද්ද? අපි ගන්නෙ අනිත් සමීකරණය V සමානයි F lambda. මේ සමීකරණෙත් F එකක් තියෙනවනේ. අපිට මොකද්ද කරන්න පුළුවන්? F උක්ත කරගන්න පුළුවන්. F උක්ත කරොත් V බෙදීම lambda කියලා තමයි එන්නේ. හරි. F උක්ත කරොත් V බෙදීම lambda කියලා තමයි එන්නේ. එහෙනම් අපිට මෙතෙන්ට F තියෙන තැනට ඔය එක ආදේශ කරන්න පුළුවන්. එතකොට HP බෙදීම lambda කියලා තමයි උත්තරේ එන්නේ. උත්තරේ නෙමෙයි සමහර වෙලාවල් වලට අපිට මේක පාවිච්චි කරන්න වෙලාවලුත් තියෙනවා. හරි? මොකද්ද කරන්න තියෙන්නේ? සමහර වෙලාවල් වලට ඔයාට දෙනවා ප්ලාන්ක් මේක දෙනවා. ඊට පස්සේ සංඛ්‍යාතය දෙන්න පුළුවන්. සමහර වෙලාවල් වලට ඔයාට සංඛ්‍යාතය දෙන්නේ නැතුව සමහර වෙලාවල් වලට ඔයාට ප්ලාන්ක් නියතිය දීලා තියෙනවා. ප්‍රවේගය දීලා තියෙනවා ලැම්ඩා දීලා තියෙනවා ඒ වගේ වෙලාවක h4 ඒ වගේ වෙලාවක අපිට e හොයන්න આવොත් ඒ කියන්නේ ෆෝටෝන් විකිරණ නැත්නම් ෆෝටෝන් වල ශක්තිය හොයන්න આવොත් මෙන්න මේ විදිහට තමයි පාවිච්චි කරන්න තියෙන්නේ හරි මේ විදිහට ගණනය කිරීම සිද්ධ කරන්න වෙනවා හරි ඊළඟ කතාව අපිට දැන් එන්න තියෙන්නේ මොකක්ද දැන් එන්න තියෙන්නේ මොකක්ද දාන මාතෘකාව ඩි බ්‍රොග්ලි සමීකරණය කියන
ධර්ම මාතෘකාව ඩී බ්‍රෝග්ලි සමීකරණය කියන. ඩී බ්‍රෝග්ලි සමීකරණය. ඩී බ්‍රෝග්ලි සමීකරණය. හරි. මේ ඔය ඩී බ්‍රෝග්ලි සමීකරණය ගැන කතා කරනකොට මට ඔයාලට පොඩි දෙයක් කියන්න තියෙනවා. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන වලට තරංගමය ලක්ෂණ පවතින බව පහදන්න පුළුවන් සමීකරණයක් තමයි ඩී බ්‍රෝග්ලි සමීකරණය කියලා කියන්නේ. මොකද ඉලෙක්ට්‍රෝන සතුව තරංගමය ලක්ෂණ පහදන්න පුළුවන් සමීකරණයක් තමයි ඩී බ්‍රෝග්ලි සමීකරණය කියලා කියන්නේ. ඊට අමතරව ඔයාට කියන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගැන සැලකුවොත් අපිට ඉලෙක්ට්‍රෝන වලට තරංගමය ලක්ෂණ හා අංශුමය ලක්ෂණ කියන දෙකම තියෙනවා. මොකද ඉලෙක්ට්‍රෝන සතුව අංශුමය ලක්ෂණ හා තරංගමය ලක්ෂණ කියන දෙකම තියෙනවා. හැබැයි ඉලෙක්ට්‍රෝන වල තියෙන විශේෂත්වය තමයි මේ අංශුමය හා තරංගමය කියන ලක්ෂණ දෙකම ඉලෙක්ට්‍රෝන වලට එක විට පිහිටන. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වලට එක විට ඒ කියන්නේ එකම අවස්ථාවේදී අංශුමය හා තරංගමය ලක්ෂණ කියන දෙකම පෙන්වන්න පුළුවන්කමක් තියෙන බව. හරිද? එහෙනම් ඩී බ්‍රෝග්ලි සමීකරණය යටතේ පළවෙනි තරු ලකුණ විදියට දාගන්න. ඩී බ්‍රෝග්ලි සමීකරණය යටතේ පළවෙනි තරු ලකුණ විදියට ඉලෙක්ට්‍රෝන සතුව තරංගමය ලක්ෂණක් පවතින බව මෙම සමීකරණය මගින් පැහැදිය හැක. මොකද ඉලෙක්ට්‍රෝන සතුව තරංගමය ලක්ෂණක් පවතින බව මෙම සමීකරණය මගින් පැහැදිය හැක. ඉලෙක්ට්‍රෝන සතුව තරංගමය ලක්ෂණක් පවතින බව මෙම සමීකරණය මගින් පැහැදිය හැක. හරි. ඊළඟ කතාව විදියට ලියා ගන්න. ඊළඟ තරු ලකුණ ඉලෙක්ට්‍රෝන වලට ඊළඟ තරු ලකුණ විදියට ඉලෙක්ට්‍රෝන වලට එක විට අංශුමය හා තරංගමය ලක්ෂණ යන දෙකම පෙන්විය හැක. ඉලෙක්ට්‍රෝන වලට එක විට අංශුමය හා තරංගමය ලක්ෂණ යන දෙකම පෙන්විය හැක. ඉලෙක්ට්‍රෝන වලට එක විට අංශුමය හා තරංගමය ලක්ෂණ යන දෙකම පෙන්විය හැක. හරි. ඊළඟට මම යනවා ඩී බ්‍රෝග්ලි සමීකරණය ව්‍යුත්පන්න කරගන්න. හරි. මම එන්නම් මෙහෙම අපිට ව්‍යුත්පන්න කරන්න ප්‍රධාන වශයෙන් ඕන වෙන්නේ E සමානයි HF කියන සමීකරණය. ඊට අමතරව අපිට අයින්ස්ටයින් සමීකරණයක් තෝරනවා. හරි. දැන්ට දන්නේ නැතුව ඉතින් අයින්ස්ටයින් සමීකරණය කියන්නේ මොකක්ද කියලා අපි ගමු. E සමාන HF නේ. මේක තමයි පළවෙනි සමීකරණය විදිහට ගන්න වෙන්නේ. දෙවෙනි එක විදිහට මම ගන්නවා E සමාන HF වලින් මම F මතකනේ අර V සමාන F ලැම්ඩා කියලා එකක් පාවිච්චි කරා. V සමාන F ලැම්ඩා. ඕකෙන් අපිට F උක්ත කරගන්න පුළුවන්. අන්න එහෙම F උක්ත කරගෙන V බෙදීම ලැම්ඩා කියන එක ගන්නවා. එතකොට මට මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන් E සමානයි H ගුණ කිරීම V බෙදීම ලැම්ඩා කියලා. හරිද? ඒක හරිනේ. හරි. ඊළඟට මම ගන්නවා මේක පළවෙනි සමීකරණය කියලා ගත්තොත් ඊළඟට මම ගන්නවා ඩී බ්‍රෝග්ලි නෙමෙයි. ඊළඟට අපි ගන්නේ අයින්ස්ටයින් සමීකරණය. අයින්ස්ටයින් සමීකරණය කියලා කියන්නේ ඔය ෆිසික්ස් වලට එහෙම ඉගෙන ගන්නවා E සමානයි mc වර්ග කියලා සමීකරණයක් පාවිච්චි කරනවා. අපි මේකට සාමාන්‍යයෙන් අයින්ස්ටයින් සමීකරණය කියලා තමයි කියන්නේ. E සමානයි mc වර්ග. E කියලා කියන්නේ ශක්තිය, m කියලා කියන්නේ ස්කන්ධහානිය, c කියලා කියන්නේ ආලෝකයේ ප්‍රවේගය. හරි. ඕක මම දෙවෙනි සමීකරණය කියලා ගන්නවා. දැන් ඔයාලට පේනවා මේ සමීකරණයේ වම් පැත්තනේ. වම් පැත්ත සමානයි. නේ සමීකරණයේ වම් පැත්ත සමානයි. අන්න ඒක නිසා අපිට පුළුවන් මේ සමීකරණ දෙකේ දකුණු පැත්ත සමානයි කියලා ගන්න. මොකද මේ සමීකරණ දෙකේ වම් පැත්ත සමාන නිසා අපිට මේ සමීකරණ දෙකේ දකුණු පැත්ත සමානයි කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ 1 සමානයි 2 කියලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා මේ පැත්තේ තියෙන්නේ අපි පළවෙනි සමීකරණේ h බෙදීම ලැම්ඩා සමානයි mc වර්ග කියලා. අනිත් කතාව. ඔයා දන්නවද අපිට මෙන්න මේ v ට මෙතනින් 101ක් කපල් දාන්න පුළුවන් කමක් තියෙනවා. මොකද අපිට මේ v වලට 101ක් කපල් දාන්න පුළුවන් කමක් තියෙනවා. මගෙන් අහයි ඒ කොහොමද කියලා. මෙන්න මෙහෙම. දැන් මෙතන v කියලා කියන්නේ මොකද්ද? ආලෝකයේ ප්‍රවේගය. එතකොට මෙතන c කියලා කියන්නේ ආලෝකයේ ප්‍රවේගය. අපිට ඕන නම් මෙතන v වෙනුවට c ම දාගන්න පුළුවන්. මොකද v කියලා කියන්නේ ආලෝකයේ ප්‍රවේගය, c කියලා කියන්නේ මෙතනදී ආලෝකයේ ප්‍රවේගය. එකම සංගේ මේ එකම එකක් ගැන කතා කරන්නේ. ඕනනම් අපිට මෙතන c කියලා ගන්නත් පුළුවන්. හරි. c කියලා අරගෙන mc වර්ග වලින් 101ක් කපලා දාන්න මෙතන. එහෙම 101ක් කැපුවට පස්සේ අපිට නෝ h බෙදීම මම එහා පැත්තෙන් ගන්න. h බෙදීම
lambda සමානයි mc කියලා. උක්ත කරගන්න lambda. lambda උක්ත කරාට පස්සේ ඔයා දන්නවා lambda උක්ත කරගන්න ඕන නම් lambda මේ පැත්තට යවුවා mc එක මෙහාට යවුවා. එතකොට ලැබෙනවා h බෙදීම h යට mc කියලා එකක්. මෙන්න डी බ්‍රොග්ලි සමීකරණය. lambda සමානයි h යට mc. මේක දාගන්න සටගාලා. හරි. මේක දාගන්න සටගාලා. डी බ්‍රොග්ලි සමීකරණය විපන්න කිරීම. ඔන්නෝක තමයි lambda සමානයි h බෙදීම mc කියන එක තමයි අපි डी බ්‍රොග්ලි සමීකරණය කියලා කියන්නේ. මේකෙත් ඉතින් මහ ලොක්කොට ගහන්න අහන්නේ ගණන් ඇහුවත් අහන්නේ මේවයි ආදේශ කිරීම තමයි. ඇතෙන්න නෑ. ඒකයි නිකන් අර කියලා දැන්. හරි. සමීකරණ විතරක් දුන්නේ. හරි. ඔන්න ඒ කතාවත් ඉවරයි. එහෙනම් කොල්ලෝ ඊළඟ වීඩියෝ එකෙන් හම්බු වෙමු.